ආයිබෝන් සියලු දෙනාටම මගේ නම ලලිත් රාජපක්ෂ. අතරම මම වෘත්තියෙන් සයන්ටිස්ට් කෙනෙක් සිමෙන්ට් මැනුෆැක්චරින් සහ පේවිං ස්ටෝන්ස්. එතකොට ඊට අමතරව ඔය ලෑන්ඩ්ස්කේපින් සහ පොළොව සම්බන්ධ. මගේ ආයතනයක් තියෙනවා නේචර් කියලා. අපි කරන්නේ ලෑන්ඩ්ස්කේපින් සහ පේවිං. ඊට අමතරව සොයිල් ඩෙවලොප්මන්ට් සහ වගා භූමි ඒ වගේ ඒවා පොළව සම්බන්ධව ඩෙවලොප්මන්ට්ස් තමයි අපි කරන්නේ. ලෑන්ඩ්ස්කේපින් ඩෙවලොප්මන්ට්ස්. එතකොට ඒ වගේ ඩෙවලොප්මන්ට්ස් කරන එක තමයි අපේ ආයතනයෙන් කරන්නේ. ඉතින් විශාල සයිට් ප්‍රමාණයක් ගල්ලල්ලපු පේවිං ස්ටෝන්ස් ලේ කරපු සහ ලෑන්ඩ්ස්කේප් කරපු අති විශාල සයිට් ප්‍රමාණයක් සම්පූර්ණ ඩැමේජ් වෙලා තියෙනවා. ලෑන්ඩ්ස්කේපින් එකයි පේවිං ස්ටෝන්ස් වල හානි වෙච්ච සයිට් වල ඒ ටික සයිට් ගොඩ දාගන්න මොකක් හරි උදව්වක් කරන්න ඕන කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඔයගොල්ලන් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. විශේෂයෙන් ගම්වත තහච්ච ඒරියාස් වල ඉන්න අය මේක ෂෙයා කරන්න පන්සල් වලට, හෝටල් වලට සහ ගෙවල් වලට. ඒ කියන්නේ පේවිං අල්ලගෙන ලෑන්ඩ්ස්කේපින් කරගෙන තියෙන ගොඩක් පන්සල් තියෙනවා. මම දැක්කා කහ පහට ගිහලා කහ වෙලා. ලෝකල් යාට් තියෙන කහ ගිහලා කහ වෙලා. ඒක වොෂ් කරන්න බෑ. ඉතින් දැන් අද මම හිතුවා BS ස්ටෑන්ඩඩ් එක අනුව, යුරෝප් ස්ටෑන්ඩඩ් එක අනුව කොහොමද පේවිං එකක් සුද්ධ කරලා, රිමූව් කරලා, ඒ කියන්නේ උඩ තිබ්බ රස්ට් එක, රස්ටි ගතිය, මඩ ගතිය, පොළපෑට වෙලා තියෙන අර ෆංගල් ඉන්ෆෙක්ෂන් එක, කහ වෙලා තියෙන එක, ඒ සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න මොකක් හරි ක්‍රමවේදයක් සකස් කරලා මිනිස්සු අතරට මේක යවන්න ඕන කියලා. ඉතින් BS ස්ටෑන්ඩඩ් එක අනුව මම මේ ඩොකියුමන්ට් එකක් හැදුවා. ඔයගලන්ට පේනවා ඇති මේකේ තියෙන සම්පූර්ණයෙන්ම මේකේ තියෙන්නේ comprehensive guide to cleaning paving stones කියලා. ඒකේ මම මේකේ මේ general clearing mud removal, එතකොට ඒ වගේ algae and organic growth removal, ඒ වගේ ඩොකියුමන්ට් එකක් හදලා තියෙන සම්පූර්ණයෙන්ම ඔයගලන්ට පිටු 4ක සාමාන්‍යයෙන් මේක ඇත්තටම මේ වටින්නේ රූරල් ඒරියාස් වල ඉන්න ඒ කියන්නේ විශේෂයෙන්ම පාස, ඒ වගේම පන්සල්, ඊට අමතරව අසරණව මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න ගොඩක් කට්ටියට පේවිං එක, ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේපින් එක, පේවිං එක, තමන්ගේ හෝටලේ, තමන්ගේ කබානා එක, ඒ සයිට් එක ඒ පෙර තිබු තත්ත්වෙට සුද්ධ කරගන්න ක්‍රමවේදයක් නෑ. ඒකට ඇත්තටම සයන්ස් එක ඕන. දැන් මම මෙතන මේ සකස් කරලා තියෙනවා ගයිඩ්ලයින් සම්පූර්ණ. මගේ ටෙලිෆෝන් නම්බර් එක ඔයගොල්ලෝ ලියා ගන්න 077 241 67 55. 077 241 67 55. ඕගලන්ගේ මඩ වෙලා තියෙන, සයිඩ් ගිලිලා තියෙන, පේවිං එක උඩ টොප් ලේයර් එක ජරා වෙලා සුද්ධ කරගන්න බැරුව ඉන්න පන්සල්, පල්ලි, කෝවිල්, පාස, මේ වගේ ඉන්ක්වයරිස් තියෙන කට්ටිය ওই නම්බර් එකට කතා කරන්න. මම මේක නොමිලේ එවනවා ඕගලන්ට. මේක නොමිලේ එවනවා. සමහර වෙලාවට මට ලොකු ප්‍රමාණයක් නම් කරගන්න බැරි වෙයි. කොහොමද මේ ලොකු කොච්චර යයිද කියලා මම දන්නේ මේ ඩොකියුමන්ට් එක. මේක අතරම BS ස්ටෑන්ඩඩ් එකට අනුව සකස් කරපු ඩොකියුමන්ට් එකක්. මේ කොළ 4ක් තියෙනවා. මේ කොළ 4ෙම තියෙන්නේ කොහොමද මේක මම සරලව කියන්නම් කොළ 4 තියෙන්නේ කොහොමද කියලා. මේකේ එක කොළයක තියෙනවා සාමාන්‍ය වතුර සහ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් වගේ ද්‍රාවණයක් දාලා පොට් වෝටරකින් බ්‍රෂ් කරලා සුද්ධ කරන විදිහ. එතකොට ඊට අමතරව මේකේ තියෙනවා algae and organic growth එක. ඒ කියන්නේ අර කොළ පාට, ඒ ඩස්ට් එක, ඒ වගේ දේවල් සුද්ධ කරගන්න. ඊට පස්සේ තියෙනවා stain, dusty, එතකොට මඩ කහට ඒ වගේ දේවල් රිමූව් කරන එක. ඊට අමතරව මේකේ තියෙනවා ක්ලෝරයිඩ් කේස් තියෙන ඒවා රිමූව් කරන විදිය. ඊට අමතරව මේකේ තව තියෙනවා විශේෂයෙන් යන්නේ නැති, අපි හිතමු සාමාන්‍යයෙන් උඩ ෆංගස් පැදිලා කළු වෙලා රස්ටි වැදිලා ඒක යවා ගන්න බැරි ඒවා තියෙනවා නම් ඒකෙත්
සම්පූර්ණ යවන්න කොහොමද කියලා මේ ડોකියුමන්ට් එකේ දාලා තියෙනවා. මේ මගේ මං කියපු නම්බර එක 077යි 241යි 6755 නම්බරයට කතා කරන්න. කතා කරලා ඉවරලා මේ ડોකියුමන්ට් එක ඔයගොල්ලන් ගෙන්න ගන්න. ඔයගොල්ලෝ මේක මට පුළුවන් තරම් මම ෆ්‍රී එවන්න. මේ වීඩියෝ එක ඕගොල්ලන් පුළුවන් තරම් ෂෙයා කරන්න. ෂෙයා කරාම මේ අවශ්‍යතාවය තියෙන කට්ටිය මේක බලලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගන්න. ඇත්තට මට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න එක සහ මේ ඒක කරගන්න එක නෙවෙයි මට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ. මේ වෙලාවේ මට මගේ දැනුම පාවිච්චි කරලා ඒක කට්ටියට උදව් කිරීම තමයි මගේ බලාපොරොත්තු අභිප්‍රායය. ඊළඟට මම ඕගොල්ලන් මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ සීරීස් එකක් ගේනවා. ඕගලන්ට මේ පත්‍රිකාව අතට ලැබුණාට පස්සේ ප්‍රශ්න තියෙනවා නම් කොහොමද කරන්න කියලා